හෙලෝ ගයිස්, ඉතින් ඔයාලා මේක තුල ඉන්නේ අපේ API development lesson series එකේ තුන්වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී කතා කරා මොනවද මේ API developing වලට පාවිච්චි කරන්න පුළුවන් විවිධ programming languages සහ technologies frameworks වගේ දේවල් ගැන. ඉතින් ඒ වගේම මේ lesson series එක ඉස්සරහට continue කරන් යන්න පාවිච්චි කරන Python සහ fast API තෝරගන්න හේතුත් මම කලින් වීඩියෝ එකේදී කතා කරා. ඉතින් ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් අරගෙන ගිහින් බලන්න. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ කොහොමද මේ API developing වැඩවලට අපේ environment එක නිර්මාණය කරගන්නේ කියන දේ ගැන. ඉතින් environment එක setup කරගන්නේ කොහොමද කියන දේ ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව වැඩේ පටන් ගමු. හරි. ඉතින් මම මුලින්ම අපේ disk PC එකේ මම partition එක folder එකක් හදාගන්නවා YouTube කියලා. ඉතින් මම මේ folder එක තමයි start කරන ඔක්කොම videos වල අදාළ code base save කරන් ඉන්නේ. මම මේක ඇතුළේ හදනවා තවත් app1 කියලා folder එකක්. YouTube ඇතුලේ app1 කියලා folder එකක් මම නිර්මාණය කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝ කැමති තැනක කැමති විදිහට folder එකක් හදාගන්න ප්‍රශ්නයක් නැහැ. මම පොඩ්ඩක් වැඩ ටික ලේසි වෙන්න සහ මම පොඩ්ඩක් organize කරන ලේසියෙන් තමයි මම මේ විදිහට හදාගත්තේ. හරි, ඊට පස්සේ මම VS Code එක open කරගන්නවා මේ විදිහට. Visual Studio Code. ඉතින් ඔයාලට කැමති නම් PyCharm උනත් use කරන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලට කැමති text editor එකක් නැත්නම් ID එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම දැනට මේක පාවිච්චි කරනවා. මේක හොඳ හින්දා. හරි. ඊට පස්සේ අපි දැන් මේ නිර්මාණය කරගත්තා. මේ දැන් create කරගත්ත folder එක open කරගන්න ඕනේ VS Code එකෙන්. ඉතින් ඒකට අපිට පුළුවන් බොහොම සරලව මේ විදිහට drag and drop කරලා open කරගන්න. හරි. right. දැන් අපි කරන්න ඕන අපිට virtual environment එකක් මුලින්ම create කරගන්න සිද්ධ වෙනවා මේ වැඩේ කරගෙන යන්න. ඉතින් ඒක අත්‍යවශ්‍යම නැහැ, නමුත් එහෙම කරනවා නම් ඉතාම හොඳයි. මොකද ඒකට හේතුවක් තියෙනවා. හිතන්න ඔයාලා ළඟ fast API project දෙකක් තියෙනවා. එකක් තමයි පරණ fast API පරණ version එකක් පාවිච්චි කරන පරණ project එක සහ latest fast API version එක දාලා තියෙන අලුත් project එකක්. ඉතින් ඒ අලුත් project එකට latest version එක තමයි පාවිච්චි වෙන්නේ. පරණ version එක දැම්මොත් ඒක crash වෙනවා. පරණ version එක තියෙනවා. පරණ version එකට අලුත් version එකක් දැම්මොත් ඒක crash වෙනවා. හරිද? මොකද fast API අලුත් version එකේ සමහර පරණ version අයින් වෙලා තියෙන්න පුළුවන්, නැත්නම් තවත් සමහර function deprecate වෙලා තියෙන්න පුළුවන්, නැත්නම් තව අලුත් function එකතු වෙලා තියෙන්න පුළුවන් අලුත් version එකේදී. හරිද? ඉතින් අන්න ඒ වගේ ප්‍රශ්න නිසා අපිට සිද්ධ වෙනවා මේ code bases දෙකම දැන් maintain කරගෙන යන්නත් එපේ. එතකොට අපේ දැන් ඔය සාමාන්‍ය කෙනෙක් virtual environment එකක් නැතුව කෙනෙක් code කරොත් එයාගේ packages ඔක්කොම ටික install වෙන්නේ අපේ user account එකට. එතකොට අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් අපේ අලුත් project එක දිනවා ඒකට ඕන කරන්නේ latest fast API version එක. අපේ පරණ project එක දිනවා ඒකට ඕන කරන්නේ fast API වල මොකක් හරි පරණ version එකක්. එහෙම වුණාට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි අපිට අලුත් version එක run කරගන්න ඕන නම් ඒකට ඕන වෙන්නේ latest version එක. අපිට එහෙනම් ඒක install කරන්න සිද්ධ වෙනවා. පරණ version එකත් run කරන්න ඕන නොතින් පස්සේ වෙලාවක අපිට සිද්ධ වෙනවා අර latest version එක අයින් කරලා දාලා එයා දාලා පරණ version එක manually install කරන්න. හරිද? එහෙම කරන එකේ පොඩි අවාසියක් තියෙනවා. මොකද අපිට ඒක සෑහෙන කරදරකාරී වැඩ. එහෙම නැතුව අපිට පුළුවන් virtual environment එකක් ඇතුලේ මෙන්න මේ එයා දාලා අලුත් project එක දානවා එක virtual environment එක, අපේ පරණ project එක දානවා තවත් virtual environment එක. ඔයගේ virtual environment දෙකක අපේ වැඩේ කරන් යනවා නම් අන්න එතකොට වැඩේ සෑහෙන ලේසි. එහෙම virtual environment එක හදන එකේ තියෙන වාසිය තමයි අපිට කැමති version එක කැමති විදිහට install කරලා තියන්න පුළුවන් අන්නේ virtual environment එක ඇතුලේ. හරිද? එතකොට conflict වෙන්නේ නැහැ අලුත් version එක පරණ version එක කියලා. මොකද ඒ environment එකේ තියෙන්නේ එක fast API version එක. පරණ පරණ fast API application එක දාලා තියෙන්නේ එක virtual environment එක. එතකොට ඒකේ තියෙන්නේ ඒක install කරලා තියෙන පරණ fast API version එක. එතකොට අපේ අලුත් project එක දාලා තියෙන virtual environment එක install කරලා තියෙන්නේ අලුත්ම latestම fast API version එක. ඔන්න ඔය විදිහට එතකොට ඔන්න ඔය libraries දෙක එකම library versions දෙකක් අපිට install කරන්න අවශ්‍යතාවයක් නැහැ. environment virtual environment එකක් ඇතුලේ කරවතින් එහෙම කරන්නේ නැතුව වැඩේ කරවතින් වෙන්නේ
එකම පැකේජ් එකේ versions දෙකක් install කරවතින් conflict ඇවිල්ලා programs දෙක crash වෙන්න පුළුවන්. හරිද? අන්නේ දෝෂ මඟ හරවා ගන්න තමයි ඔය වගේ environment දෙකක් හදාගන්නේ virtual environment දෙකක්. හරි. අන්න ඒ තමයි virtual environment එක හදන එකේ වාසිය. ඉතින් අපිට ඒ දේත් කරන්න පුළුවන් මෙතනදී. හරි අපි මුලින්ම virtual environment එක හදාගෙන ඉමු වලට එක ලේසි කරගන්නත් එක්ක. හරි මම හිතනවා පොඩ්ඩක් ඒක තේරෙන්නේ නැති කියලා ටිකක් කර පැරලි සහගත ඇත්තටම virtual environment කියන දේ සරලව ගයක් ඇතුලේ පුංචි කාමරයක් වෙන් කරගන්නවා වගේ වැඩක් තමයි මෙතන කරන්නේ. හරි. අපේ packages අපේ user account එකට install නොවි temporary පොඩි folder එක install කරන එක තමයි මෙතන කරන්නේ. හරි. එහෙම හිතන්නකෝ. right. ඉතින් ඒක install කරගන්න මම යනවා terminal එකට. terminal එක open කරන්න වඩ පුළුවන්. මේ VS Code එකේ උඩ තියෙන පොඩි menu set එකක්. අනේ menus වල terminal කියලා option එකක් තියෙනවා. අන්න ඒකේ terminal වල new terminal දෙන්න. හරි. terminal වල new terminal දෙන්න. එහෙම කරාට පස්සේ මෙතන PowerShell එකක් තමයි open වෙන්නේ. PowerShell terminal එකක්. ඉතින් අපිට PowerShell එකකින් වැඩක් කරගන්න ටිකක් අමාරුයි. අන්න ඒක හින්දා මම මුලින්ම open කරගන්නවා PowerShell එක නැතුව command prompt එක. හරිද? ඉතින් command prompt එක open කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙතන plus sign එකට එහා පැත්තේ තියෙනවා drop down menu එකක්. අන්න ඒක click කරන්න. click කරාට පස්සේ මෙතන terminal profile කිහිපයක් බලන්න පුළුවන්. PowerShell, Git bash ඊට පස්සේ command prompt කියලා මේ වගේ terminal session කිහිපයක්ම බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් command prompt කියන එක දෙනවා. හරි. ඉතින් මෙන්න මේ විදිහට command prompt එක open වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපිට දැන් PowerShell එකෙන් වැඩක් නැහැ. මම ඒක ඉන්ට්‍රෝ දාන්න. හරි. right. දැන් අපි කරන්න ඕන අපේ virtual environment එක නිර්මාණය කරගන්න එක. හරිද? ඉතින් අන්න ඒක කරන්න මෙන්න මේ විදිහට. හරිම සරලයි. ඔයාලට පුළුවන් python -m venv දැන් ඕගොල්ලෝ නමක් දෙන්න ඕනේ මේ virtual environment එකට. කැමති නමක් දෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මොකක් හරි prefer කරන නමක් තියෙනවා ඒක දෙන්න. නමුත් සාමාන්‍යයෙන් මම මගේ project එකට වාචි කරන venv කියන නමයි. හරිද? මෙතන venv කියන්නේ virtual environment එක create කරන්න කියලා දෙන command එකක්. මෙතන venv කියන්නේ ඒ හදන virtual environment එකේ නම. හරිද? මම දීලා enter කරන්න. දැන් virtual environment එක create වෙනවා. right. ඉතින් virtual environment එක create වෙලා ඉවරයි. ඉතින් අපි දැන් මේ virtual environment එක create කරාට විතරක් මදි. අපි දැන් මේක activate කරන්නත් ඕන. ඉතින් අන්න activate කරන්න වෙන මේ විදිහට මුලින්ම ඔයගොල්ලෝ හදාගත්ත virtual environment එකේ නම දෙන්න. දැන් මම හදපු virtual environment එකේ නම venv. ඒකේ නම venv කියලා දීලා මේ ස්ලෑෂ් එක නෙවෙයි අනිත් ස්ලෑෂ් එක. මෙන්න මේක. මෙහෙම දීලා scripts කියලා දෙන්න. scripts. හරි. scripts කියලා දීලා ඊට පස්සේ අර මේ ස්ලෑෂ් නෙවෙයි ආයෙත් අර අනිත් ස්ලෑෂ් එක දීලා activate. හරි. මම ආයෙ type කරන්නම්කෝ. venv කියලා දුන්නා. venv කියන්නේ දෙරට මම හදපු virtual environment එකේ නම ඔයගොල්ලෝ වෙනම දුන්නම් අන්න ඒක මෙතන දෙන්න. ඊට පස්සේ ස්ලෑෂ් එකේ අනිත් ස්ලෑෂ් එක. මේ ස්ලෑෂ් එක නෙවෙයි මෙන්න මේ ස්ලෑෂ් එක දෙන්න. ඊට පස්සේ scripts කියලා දෙන්න. scripts කියලා දීලා ආයෙත් අර අනිත් ස්ලෑෂ් එක දීලා activate කියලා දෙන්න. දීලා enter කරන්න. හරි. activate දුන්න ගාම මේ විදිහට අපේ prompt එක වෙනස් වෙනවා. venv ඊට පස්සේ path එක මේ විදිහට වෙලා තිනවා. ඉතින් මෙහෙම පෙන්නනවා නම් අපේ virtual environment එක successfully activate වෙලා තියෙන්නේ. හරි. දැන් අපිට පුළුවන් අපිට මේ වැඩ ටික කරන් යන්න අවශ්‍ය වෙන required packages සහ libraries වගේ දේවල් install කරගන්න. හරි. nice. අපි දැන් එහෙනම් මුලින්ම fast API install කරගෙන ඉමු. ඉතින් ඒකට පුළුවන් ඔයගොල්ලන්ට pip install double quotes ඇතුලේ fast API ඊට පස්සේ මේ විදිහට කොටු අරහන් දාගෙන එතන type කරන standard හරි pip install fast API standard කියලා දෙන්න. හරි. fast API standard කියලා දෙද්දී double quotes වල type කරන්න ඕනේ. ඒකත් fast API කියලා දීලා කොටු අරහන් ඇතුලේ standard කියලා දෙන්න ඕන. හරි. මෙහෙම දීලා ඔයගොල්ලෝ enter කරන්න. හරි. එහෙම දුන්නාට පස්සේ අපේ virtual environment එකට මේ අදාළ packages සහ libraries install වෙනවා බලා ගන්න පුළුවන්. හරිද? දැන් මේ download වෙනකම තියෙන්නේ.
දැන් ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. දැන් ඒ ටික ඉන්ස්ටෝල් වෙනවා. හරි. රයිට්. ඉතින් පැකේජස් ටික ඔක්කොම ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. රයිට්. ඉතින් ඔයගොල්ලෝ නිකමට මෙන්න මේ ෆෝල්ඩර් එකට ගියොත් මේ අපි දැන් හදාගත්ත virtual environment එක virtual environment එකට දාලා ෆෝල්ඩර් එකට ගියොත් ඔයාලට බලන්න පුළුවන් මොඩියුල් 3ක් packages folders 3ක් තියෙනවා. include lib සහ script විදිහට තව ෆයිල් එකක් තියෙනවා config ෆයිල් එක. ඉතින් ඔයගොල්ලෝ මෙතන lib කියන ෆෝල්ඩර් එකට ගියොත් මෙතන බලා ගන්න පුළුවන් ෆයිල් ගණනාවක් තියෙනවා. folders ගණනාවක්ම තියෙනවා. මේ තියෙන්නේ packages. හරිද? මේ තින්නේ එකිනෙකට වෙනස් packages ගොඩක් තියෙන්නේ fast API install වෙද්දී මේවත් install වෙනවා. මොකද fast API එකට supportive packages ටික තමයි මේ install වෙලා තියෙන්නේ. උදාහරණයක් විදිහට දැන් මෙන්න මේ fast API CLI ඊට පස්සේ තව තියෙනවා HTTPX ඊට පස්සේ මේ Jinja 2 කියන template engine එක ඊට පස්සේ අපි ගත්තොත් Pydantic data validation වලට පාවිච්චි කරන Pydantic framework එක ඊට පස්සේ තව තියෙනවා මේ Starlet කියන library එක මේ library එකේ තියෙන ඔක්කොම කියන්නේ status code handle කරන ඒවා HTTP status code handle කරන දේවල් තමයි තියෙන්නේ ඊට පස්සේ මෙතන තියෙනවා UVCon කියන්නේ අපේ fast API application එක run කරන්න ඕන කරන web server එක හරි ඉතින් web sockets වගේ ඔය වගේද libraries ගොඩක් තියෙනවා මෙතන install වෙච්ච හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ environment එක setup කරගන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු කොහොමද අපේ පළවෙනි API එකක් නිර්මාණය කරගන්න කියන එක. මේ පළවෙනි API එක අපි create කරනවා ඊළඟ වීඩියෝ එකේදී. එතනදී අපි get API එකක් තමයි මුලින්ම නිර්මාණය කරන්නේ. ඉතින් පසු කාලීනව පස්සේ වීඩියෝස් වලදී අපි කතා කරනවා කොහොමද post, put, patch, delete වගේ request method එක වැඩ කරන විදිහ ගැන අපි කතා කරනවා ඉස්සරහ වීඩියෝස් වලදී. හරි. ඉතින් වීඩියෝ එකේදී මෙච්චර අපිට මේ වීඩියෝ එක කතා කරන්න තියෙන්නේ මෙච්චරයි. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු API නිර්මාණය කිරීම ගැන. ඉතින් මේ වීඩියෝ එකේදී කතා කරපු දේවල් ඔයගොල්ලෝ තේරෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බෙමු.